නිති. මේ ෆ්ලෑෂ් එක දාන්නේ කවුද අනේ? Happy birthday to you. නින්න. ආඩ මිස් ගාඩ නැත්te යක්කු වයසට නැගිටින්න ලොකු. අනිත් තේ බර්ත්ඩේ සමරන්න. කෝ නැගිටින්න විශ් කරන්න. අපි කොණ්ඩේ හදාගන්න පොඩි ටයිම් එකක් ගන්න. මේ වාගේ කොණ්ඩේ මම අඳුරමාන ආවදත් එක්ක. බෙදා හරින්න. කොහොමද මගේ අයිලයින් එක? ප්‍රථම ස්ථානයේ දෙනවා මම. ඒක පොඩ්ඩක් එහෙම එනවා. එහෙම එනවා. මාර ලස්සනයි. ඒක මම ලොකෝ ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ මගේ අයිලයින් එක ගැන? ලස්සනයි. ඔය පැත්ත ලොකුට දිගට හැදෙනවා. ඉන්නේ මේ හැමදාම මේ පැත්ත මේ හොඳ නැන්දෙනවා. හරිද? මේ පැත්ත තමයි තොර වෙන්නේ. මම පැත්ත. ඔයාට මොකද කියන්නේ? ඔයා ඔයාගේ නංගිගේ අයිලයින් එක ගැන ඉන්ට්‍රොඩියුස් කරන්න පොඩ්ඩක්. එයා කොහොමද අඳින්නේ? මෙතන විශ්වාසයක් මෙහෙම ගන්නවා. මෙහෙම මේක ලස්සනට ගන්න අඳිනවා. මේක මට පොඩ්ඩක් හිටියාගෙන ඉන්නකොට තේරෙනවා මේක පොඩ්ඩක් මෙහෙ යනවා කියලා. හරිද? මේක මෙහෙමයි කොණ්ඩ හැටි. මේක මෙහෙම ගියා. මෙහෙම නෑ ඒක හිමීට. මෙහෙම කෝවිල් යන්නේ ඒකයි ඔහොම. මෙහෙම හිමීට මෙහෙම අඳින්න ගන්නවා. මේක ගන්න ෂේප් එකේ කිසිම අවුලක් නෑ අඳිනවා මේක මෙහෙම. මේක ගන්නවා මේක හිමීට මෙහෙම ඇදලා මෙහෙම යනවා. මට දැන් තේරෙනවා මම අහනවා අසරණරස පොඩ්ඩක් එන්න ඇදයිද මන් තපා එහෙම කියනවා. මේ එහෙම කියලා කෝවිල්ට දේවී කොහේ එහෙම කියලා. දැන් අරපන් බලන්න ඇදයි ගන්න බෝ. එහෙම කියලා මම මේක ඇරියම් සුපර්. මම මුලින්ම බලන්නේ මේ හැ. ඉත හදාගන්න. ඔබ ලොකුගේ මගේ මේක ආයෙ අඳින්න ඕනේ. ආයෙත් දෙවෙනි සූදානම.
අපි පිටත් වෙනවා. අපි දැන් යන්නේ කොහෙද? උවැලි. දුර වෙනවා. අන්න ඒක අප්පා නම් දන්නවා. එහෙන් දකුණට නේ. ලොකේෂන් කියන මම. ඔව් ඔව් ඔව්. අපේ මග පෙන්නන්න. මේ ට්‍රිප් එක ඕගනයිස් කරමු. ඕක තමයි පස්සේ. ඊයේ ගැන. ඊයේ ළමයි අපිට රෑ වීඩියෝ කරගන්න බැරි වුණා. ඒකට මේ ෆෝන් එකේ charge ඔයාගේ පොඩි කඩේකින් තමයි ගන්න. ෆෝන් එකේ charge බැස්සා. කඩවල පරණ ෆෝන් දෙකම ඉවරයි. අපි නටලා ෆෝන් දෙකම ඉවරයි. මේ ඕ නටලා පස්සේ වීඩියෝ එක කරලා මට ලොකේෂන් ගන්න දෙන්න. ඔව් බයි. ඔය කරලිලි යන්නේ. ගැසන ගැසිල්ලට මම නැත්තේ යන්නේ. ඔය දාන් ඉන්නේ ඔය වැඩි කමද. බැනුම් අහන්න නෑ ළඟට ගිහින් ආපන්කෝ ආපන් වන්නකොට සල්බේට් ඩොල්ෆින් ලා බලන්න යා ඩොල්ෆින් හරිනේ අසවල් එපා කළුවේ අත්ත ඒත් ගලවන්න ඉතින් ෆොටෝ එක ගලවන්න. හයි කොටයි බං ඔයා අනේ ෆොටෝ එක හපන්. අමි හැපි බර්ත්ඩේ මොකද මාගේ ලිප්ස්ටික් ටික දාන්නද මෙහෙම දෙපැත්තේ මම උනාට එඩිට් කරන්න වොයිස් මේකයි මම අර වීඩියෝ ඔක්කොම එඩිට් කරේ නැහැ ළමයි ඒක ගැන මම කියනවා මම ඒක තමයි එඩිට් කරන්නේ නැත්තම් ඔන්න Hi welcome back to our YouTube channel නිකම් මේක මොකද්ද මගේ කිව්වේ නිකම් මේ අර නිදිමත එන කිල්ල වගේ. එහෙනම් මම කෑගහලා කියනවා ඈ ඉතින් මං කෑගහලා කියනවා මෙච්චර අර වීඩියෝ එඩිට් කරනවා අර දෙවෙනි මද්දමයා කිසිම වගකීමක් නැහැ YouTube එකේ නමට. මේ අපිට නම වෙනස් කරගමු. Two Nuts කියලා දාගමු. මේ අතර අපි මොඩල් වීඩියෝ එකේ අපි දෙන්න නැත්තම් වීඩියෝ කරන් යයිද? අපි දෙන්න අපි තමයි වීඩියෝ පිළිවෙලට ලක් කරන්නේ
අනිත් පැත්තට ගන්න බෑ. Oh. ඔයත් එන්න. දැන් අපි කියන්න. ඒක අපි කියන්නේ. මොකද්ද? අම්ම කිව්වා අදින් මල් අම්ම මල් කියන වචනේ කියලා. අනේ ඔයා ඉස්සෙල්ලා දැනගෙන හිටියනේ කොහොම හරි ග්ලෝ මාක් එකට යන්න කිව්වේ. මෙයා කිව්වා හරිද? මෙයා කිව්වා ග්ලෝ මාක් එකට යන්න කිව්වා හරිද? ග්ලෝ මාක් එකේ පළවල්ක සේරම තියෙනවා කිව්වා. හරිද? මට ඒකෙන් තේරුණා මෙයා දැනගෙන තමයි හිටියේ. ඒක තමයි ප්‍රශ්නේ. ප්‍රශ්න නිදහස් වෙන්න. පව් කියලා ඉතින් ඔකට උදාවක් කරයි. නැත්නම් ඉතින් ඔකට හැමතැනම හොයනවා. බෙදා හරින්න. Para
ගිහින් බැංකුවක ගිහින් බැංකුවක ගිහින් එන්නේ. ඒ බබා ෆෝන් එහෙම ගත්තානේ. මේ බැංකුවක ගිහිල්ලා ප්ලේන් එකෙන් බහලා එන ගමන් මේ ෆ්ලයිට් එකට මගේ හිත බෑග් එක. නෑ නෑ ටටා බයි හෙට හම්බෙමු මං කියන්නේ බෙදා හදාගෙන වැඩ කරන්න ඕනේ. මල්බෝකිය ගෑයි හොම කරන්න මල්බෝකී කරලා යමල් ටිකක් කරලා ලෝකයෙන් ඉතුරු වෙන්නේ මෙච්චර තමයි අන්තිමට කොහමත් ඒක ඉතින් මම මේක විතරක් ගත්තා. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු